මැරුණාට පස්සේ പ്രേත ලෝකෙට ගිහිල්ලා විදර්ශනා කරද හැකි. මම නොවේ, මගේ නොවේ, හේතුවක ඵලයේකි. එදාට කරන්න හම්බෙන්නේ නැහැ. දැන් කරගත්ත හරියක් විතරයි. දැන් හක හක ගගා hina වෙවි ඉඳලි ඉවර වෙලා මේක කරන්නේ නැතුව ඉඳලා ප්‍රේතියෝ එහෙම වෙලා එන්න එපා මගේ පස්සෙන් එහෙම. අනේ ස්වාමීනි මට පින් ටිකක් දෙන්න. ඔව් මේ ළඟ දවසක් එහෙම සිදුවීමක් වුණා. මම එක්තරා FM නාලිකාවක ධර්මදේශනාවක වැඩම කරලා ඉන්නකොට එක උපාසක එහෙම වඩිනකොටම එක උපාසකම්ම කෙනෙක් වැඳගෙන ඉන්නව මන් දිහා බලාගෙන. හරි අමුතුයි. සාමාන්‍ය මැදි වයසේ කාන්තාවක්. මං ඇහුවා උපාසකම්ම මොකද? ළඟට ඇවිල්ලා අඬන්න වගේ ඉතින් කියනවා ස්වාමීනි මං ආවෙම ඔබ වහන්සේ හම්බ වෙන්න. මං ඇයි? මගේ අම්මා ගිය සෙනසුරාදා මැරුණා. මං කිව්වා ඉතින් ස්වාමීනි මට හිත වාව ගන්න බෑ. මං කිව්වා ඔබතුමිය කොහොමද දන්නේ මං අද මෙතෙන්ට එනවා කියලා? නෑ මට කිව්වා. මං කිව්වා කවුද කිව්වේ කියලා? අම්මා කිව්වා. මං කිව්වා අම්මා මැරිලානේ. දැන් ටික වෙලාවක් කතා කරගෙන යනකොට තේරෙනවා අම්මා මැරිලා මේ දුවට වැහිලා. විනාඩියක් කතා කරනවා ඒ කටින්ම දුව, විනාඩියක් කතා කරනවා ඒ කටින්ම අම්මා. මොකද්ද හේතුව? අම්මා මැරිලා වැහිලා මොකද්ද හේතුව? අම්මා වයසයි heart attack තිබුණා. අම්මා අර යාට දෙන පෙති තියෙන්නේ. ඒ පෙති ටික ගේන්න හවස දුන්න දුවට රුපියල් 5000ක් පුතේ ගිහිල්ලා බේත් ටික ගෙනෙන් කියලා. ඒ දුවට මොකක් හරි හදිස්සි වැඩක් තිබිලා ඉතින් හෙට ගේන්නම් කියලා තව පෙත්තක් දෙයක් තියෙන්නේ ඉතින්. අනේ අම්මා ඉතින් හෙට ගේන්නම් කියලා ඉඳලා. හැන්දෑවේ ගිහිල්ලා ඉවරලා දුව පොල් තෙල් ගෙනාවා. පොල් තෙල් ගෙනල්ලා තියෙන්නේ වෙන සල්ලි වලින්. අම්මා හිතුවා මේ 5000න් පොල් තෙල් ගෙනාවා කියලා. ඕකට ගැටුණා. බලන්න පොඩි සිද්ධියක්. රුපියල් 5000 දුන්නේ බේත් ගේන්න. මේ දුවට බැරි වුණා බේත් ටික ගෙනිද හවසනේ. හෙට ගේන්නම් කියලා ඉඳලා තියෙනවා. මේ දුව ඉතින් මොකද වෙන්නේ හවස කන්න උයන්න මොන හරි පොල් තෙල් ගේන්න කඩේට ගිහිල්ලා. අම්මා හිතුවා මේකේ මගේ මන් දීපු සල්ලි වලින් ඒ කියන්නේ මොකක් හරි පෙන්ෂන් එකක් හරි මොකක් හරි හම්බ වෙනවා ඉතින් අම්මට. සමහර ඉන්නවා තාත්තා මැරුණාට මහත්තයා මැරුණාට පස්සේ පෙන්ෂන් එක හම්බ වෙනෝනේ අම්මට. ඒ අම්මා ඒකෙන් 5000ක් තමයි දීලා තියෙන්නේ. මේ අම්මා ගැටුණා. ඇයි? මගේ දීපු සල්ලි මේකේ පොල් තෙල් ගෙනාවා කියලා ගැටලා මැරුණා. එදාම රැ මැරුණා. මැරලා പ്രേත ලෝකේ ඉපදුනා. දැන් පිටිපස්සෙන් එනවා. දැන් මම ඒ ගුවන් විදුලි නාලිකාවට යනවා කියලා දන්නේ මමයි මගේ රියදුරු පුතයි කැපකරු පුතයි විතරයි. වෙන කිසි කෙනෙක් දන්නේ නැහැ නේද? අර උපාසකම්ම දන්නවා. ඒ උපාසකම්ම නෙමෙයි දන්නේ කවුද? අර ප්‍රේතියට පේනවා. ප්‍රේතියට පේනවා දුර තියෙන දේවල් ඔක්කොම පේනවා. මං යන්න තැන් ඔක්කොම පේනවා. ඍජුවම කියලා තියෙන්නේ ප ဋ ාණේ හාමුදුරන්ට කියලා පින් දීපම් මාව ගොඩ දාපන්. මගේ ආත්මයෙන් ගොඩ දාගන්න පුළුවන් නම් ප ဋ ාණේ හාමුදුරන්ට කියලා පින් දීපන්. මම පස්සේ පින් දුන්නා. පින් දුන්නාට පස්සේ එතන FM නාලිකාව තියෙන පන්සලේ බෝධියක් තියෙනවා. ඒ බෝධියට යන්නම් කියලා පොරොන්දු වුණා. ඒ බෝධියට ගිහිල්ලා ඉන්නම් කිව්වා. දුවගෙන් අයින් වෙන්නම් කිව්වා. දැන් තේරුණාද කියන එක? ඈ